කොරියන් ඉම්පෝර්ට් කරපු used debit card. Audio Jungle. ඔයාලා දැකලා ඇතිනේ ගොඩක් ෂොප් වල graphic card දෙන්නේ PC bill කරන කට්ටියට විතරයි. ඊළඟට නම් එහෙම ලොකු දෙන්නේ සල්ලි දෙනවා නම් ඕඩ බඩුවක්. සල්ලි වලට විතරක් නෙමෙයිනේ. දැන් කොකෝ පේමන්ට් වලට ගන්න පුළුවන්. Hello guys. ඔන්න අද අපි ගෙනාවා 2GB වල ඉඳන් 8GB වෙනකන් තියෙන සුපිරි graphic card set එකක්. Or have we both moved on to different names? Take me back to the start, before the quiet and the score. ඔයාලා used graphic card එකක් buy කරනවා නම් ගලවල සර්විස් කරපු thermal paste pad මාරු කරපු තැනකින් ගන්න. ඔයාලා අපෙන් ගන්න හැම කාඩ් එකක්ම මෙන්න මේ වගේ සර්විස් කරලා ගන්න පුළුවන්. ඔයා ෂොප් එකට ඇවිල්ලා VJ කාඩ් එකක් ගන්න කෙනෙක් නම් අපිට ඔයා ඉස්සරහා වුණත් VJ කාඩ් එක ගලවලා පෙන්නන්න පුළුවන්. මේ විදිහට VJ කාඩ් එකක් ගලවලා සර්විස් කරන්න පුළුවන් ඉම්පෝර්ට් කරපු තැනකට විතරයි. දැන් අපි බලමු මොනවද කාඩ් තියෙන්නේ කියලා ප්‍රයිස් එකත් එක්ක. Quadro K620 කාඩ් එක රුපියල් 8000යි. ඒ වගේම GT 720 කාඩ් එක රුපියල් 10000යි. TX 660 2GB කාඩ් එක රුපියල් 15000යි. Asus Gigabyte MSI brand එකකින් ගන්නවා නම් රුපියල් 2000ක් වගේ වැඩි වෙනවා. GTX 660 Ti 2GB කාඩ් එක රුපියල් 17000යි. GTX 760 2GB කාඩ් එක රුපියල් 18000යි. GTX 750 Ti 2GB කාඩ් එක රුපියල් 17000යි. Asus MSI Gigabyte වලින් ගන්නවා නම් තව රුපියල් 1500ක් වගේ වැඩි වෙනවා. GTX 2GB 960 කාඩ් එක රුපියල් 22000යි. 4GB කාඩ් එක රුපියල් 30000යි. GTX 970 4GB කාඩ් එක රුපියල් 32000යි. GTX 1050 Ti කාඩ් එක රුපියල් 33000යි. GTX 1060 3GB කාඩ් එක රුපියල් 32500යි. 6GB කාඩ් එක රුපියල් 40000යි. GTX 1070 MSI GameX 8GB කාඩ් එක රුපියල් 52000යි. GTX 1070 Ti 8GB Gigabyte කාඩ් එක රුපියල් 55000යි. හැම කාඩ් එකටම 4 months warranty තියෙනවා. ඉතින් ඔයාලට මේ කාඩ් buy කරන්න ඕන නම් අපේ shop එක visit කරලා මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලංකාවේ කොහේ හිටියත් cash on delivery මගින් දෙරෙට්ටම ගෙන්න ගන්නත් පුළුවන්.